Welcome to Gihan Dilshan Official, inspiring digital education. ගුරු වෘත්තියට පිවිසෙන බලාපොරොත්තුෙන් ඉන්න උපාධිධාරීන් ඉන්නවා නම් මේක ගොඩක් වැදගත් වෙන කාරණාවක්. 2026 ගුරු බඳවා ගැනීම ගැන නිකුත් වෙච්ච අලුත්ම ගැසට් එකේ තියෙන දැනගත යුතුම දේවල් ටික සරලව පැහැදිලිව අපි කතා කරමු. ඇත්තටම ශ්‍රී ලංකාවේ ගුරු සේවයට එන්න බලාගෙන ඉන්න දහස් ගණක් උපාධිධාරීන්ට මේක නම් නියමාරංචියක්. මේ ගැසට් එකෙන් කියන්නේ ඇත්තටම ගොඩක් වටින අවස්ථාවක් ගැන. හොඳයි. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය හරියටම තේරුම් ගන්න අපි මේක ප්‍රධාන කොටස් 6කට බෙදලා කතා කරමු. මේ ටික බලලා ඉවර වෙනකොට සම්පූර්ණ විස්තරය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. බලමු මේ බඳවා ගැනීමේ මූලික අරමුණ මොකක්ද? මේ අවස්ථාව ඇත්තටම කාටද ලැබෙන්නේ කියලා. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ අවස්ථාව විශේෂයෙන්ම ඉලක්ක කරලා තියෙන්නේ දැනට රජයේ සේවයක ස්ථිරපත්වීමක් නැති උපාධිධාරීන්ව. ප්‍රධානම අරමුණ තමයි ජාතික සහ පළාත් පාසල්වල තියෙන ගුරු හිඟය පුරවන එක. හරි. දැන් අපි බලමු මේකට ආයුධම් කරන්න ඕන කරන මූලික සුදුසුකම් මොනවද කියලා. මේ කොටස නම් ගොඩක් වැදගත්. ඒ නිසා හොඳින් අවධානය යොමු කරන්න. එහෙනම් ආයුධම් කරන්න කලින් මේ කරුණු ටික හරියටම Tamanක තියනවද කියලා බලන්න ඕන. වයස, උපාධිය සම්පූර්ණ කරපු දවස, ඒ වගේම උපාධියේ විෂය අන්තර්ගතය. මේ හැමදේම ගැසට් එකේ කියන විදිහටම තියෙන්න ඕන. විශේෂයෙන්ම මතක තියාගන්න ආයුධම් කරන විෂය Tamanගේ උපාධියේ ප්‍රධාන විෂය ධාරාණේ කොටසක් වෙන්නම ඕන කියන එක. හැබැයි මෙතන පොඩි විශේෂ අවස්ථාවකුත් තියෙනවා. කලින් රාජ්‍ය සේවයේ ඉඳලා නීතියානුකූලව ඉවත් වෙච්ච කෙනෙක්ට එහෙම නැත්නම් ගැසට් එකේ කියන දිනයට පස්සේ උපාධිය සම්පූර්ණ කරපු රාජ්‍ය සේවයකෙක්ට එයාලටත් මේකට ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම තවත් අනිවාර්ය සුදුසුකමක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හරි දෙමළ හරි භාෂාව සමත් විලා තියෙන්න ඕන. හරි. සුදුසුකම් හරිනම් ඊළඟට දැනගන්න ඕන කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? ඒ කියන්නේ ආයුධම් කරන්නේ කොහොමද කියලා. මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ආයුධම්පත් බාරගන්නේ ඔන්ලයින් විතරයි. ආයුධම් කරන process එක මේ සරල පියවර 5න් කරන්න පුරුවන්. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහින් තමයි මේ දේවල් කරන්න තියෙන්නේ. මෙතනදී වැදගත්ම දේ දෙන හැම විස්තරයක්ම දෙපාරක් බලලා හරියටම ඇතුළත් කරන එක. ඒ වගේම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඒකේ කොපි එක අනිවාර්යෙන්ම Taman ළඟ තියාගන්න. දවස් ගණත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ආයුධම්පත් බාර ගන්න පටන් ගන්නේ 2026 පෙබරවාරි 20 උදේ 9ට. අවසන් වෙන්නේ මාර්තු 5 වෙනිදා රෑ 9ට. ඉතින් අන්තිම දවස වෙනකම්ම ඉන්නේ නැතුව ටිකක් කලින්ම මේ වැඩේ කරගන්න එක නුවණට හුරුයි. විභාග ගාස්තුව රුපියල් 2700ක් වෙනවා. මේක ආපහු ගෙවන්නේ නැති මුදලක් කියලාත් මතක තියාගන්න. හරි. ආයුධම් කළාට පස්සේ මුහුණ දෙන්න වෙන තරඟකාරී තේරීම් ක්‍රියාවලිය ගැන දැන් අපි බලමු. මේක ප්‍රධාන අධ්‍යයන 3කින් තමයි සමන්විත වෙන්නේ. මුලින්ම තිරෝ ලිඛිත විභාගයක්. ඒකෙන් සමත් වෙන අයව සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යන්නේ ඉන්ටර්විව් එකට කැඳවනවා. ඊට පස්සේ අන්තිමට තිරෝ ප්‍රායෝගික පරීක්ෂණයක්. ලිඛිත විභාගය පය දෙකක් තියෙනවා ප්‍රශ්න පත්‍ර Welcome දෙකයි. to Gihan Dilshan Official. යෝග්‍යතා පරීක්ෂණයක්. I'm excited to inspire you with digital education. ඊළඟ ස්ටේජ් එකට Welcome යන්න නම් to Gihan ප්‍රශ්න පත්‍ර Dilshan දෙකටම Official. වෙන වෙනම I'm ලකුණු excited 40ක් to 100ට inspire වඩා you ගන්නම ඕන. with ඒව digital සමත් වෙන අය education. අතරින් ලකුණු වැඩිම අයව, ඒ කියන්නේ පුරපාඩු ගාන වගේ දෙගුණයක් දෙනෙක්ව තමයි ඉන්ටර්විව් එකට තෝරගන්නේ. ප්‍රායෝගික පරීක්ෂණයේදී කරන්න තියෙන්නේ විනාඩි 5ක ප්‍රසන්ටේෂන් එක. මේකට උපරිම ලකුණු 25ක් දෙනවා. හැබැයි සමත් වෙන්න නම් අඩුම ගානේ ලකුණු 10ක්වත් ගන්න ඕන. හොඳයි. මේ හැම අධ්‍යයනයක්ම සාර්ථකව ඉවර කළොත් ලැබෙන වගකීම් සහ ප්‍රතිලාභ මොනවද? අපි දැන් බලමු සේවා කොන්දේසි සහ පඩිය ගැන. මේක නම් ගොඩක් වැදගත් කාරණයක්. පත්වීම ලැබෙන පාසලේ අවුරුදු 5ක් අනිවාර්යයෙන්ම සේවය කරන්න ඕන. මේ කාලය ඇතුළත කිසියම් විදියක මාරුවීමක් ට්‍රාන්ස්ෆර් එකක් දෙන්නේ නැහැ. මේකේ මූලිකම අරමුණු තමයි පත්වීම ලැබෙන පාසලේ දරුවන්ට ස්ථාවර අධ්‍යාපන පරිසරයක් හදලා දෙන එක. පත්වීම ලැබුණට පස්සේ ලැබෙන ආරම්භක මාසික වැටුප තමයි රුපියල් 64440. ඊට අමතරව රජයේ නිලධාරීන්ට ලැබෙන අනිත් දීමනත් ඒ විදිහකම ලැබෙනවා. මේක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක්. මුල් අවුරුදු 3 ප්‍රොබේෂන්, ඒ කියන්නේ පරිවාස කාලයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම රාජ්‍ය සේවයේ සහ ගුරු සේවයේ තියෙන සියලුම නීති රීති වලට යටත් වෙන්නත් සිද්ධ වෙනවා. හරි. එහෙනම් මේ හැම විස්තරයක්ම එක්ක දැන් මොකද්ද කරන්න ඕන? අපි බලමු ඊළඟට ගන්න ඕන පියවර. එහෙනම් ඊළඟට කරන්න ඕන දේවල් ටික තමයි මේ. පළවෙනියටම ගැසට් නිවේදනයේ සම්පූර්ණයෙන්ම කියවලා හොඳට තේරුම් ගන්න.
ඊට පස්සේ තමන්ගේ සුදුසුකම් ආයෙත් පාරක් හරියටම චෙක් කරගන්න. අවශ්‍ය ලියකියවිලි ටික ලෑස්ති කරගන්න, දවස් ටික කැලෙන්ඩර් එකේ මාර්ක් කරගන්න. අන්තිමට වැදගත්ම දේ තමයි තරංග විභාගයට අදින්නම සූදානම් වෙන්න පටන් ගන්න එක. අවසාන වශයෙන් මේ දේ මතක තියාගන්න. ගුරු වෘත්තිය කියන්නේ නිකම්ම රැකියාවක් නෙවෙයි, ඒක රටක අනාගතය හදන උතුම් මෙහෙවරක්. ඉතින් ඒ ගෞරවනීය අභියෝගය බාර ගැනීමට සූදානම්ද? හැමෝටම ජය!